ශ්‍රී රණහංස පදනමේ අපි මේ වන විට ආපදාවට පත් වූ දුවා දරුවන් වෙනුවෙන් පොත්පැන් පැන්සල් ලබා දීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තමන් පළමෙන් ආදරය කරපු, තමන් සිප් සතර ඉගෙන ගනු ලැබූ තමන්ගේ පොත්පැන් පැන්සල් ටික අහිමි වෙනවා කියන්නේ දරුවෙක් වශයෙන් අපි හැමදෙනාටම ගොඩක් ලොකු දුකක්. ඉතින් ශ්‍රී රණහංස පදනමේ අපි මේ ආපදාවට පත් වූ දුවා දරුවන් වෙනුවෙන් පොත්පැන් පැන්සල් පාසල් උපකරණ සියල්ලම ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපි අපගේ පොත්පැන් පැන්සල් ලබා දුන්නා. මේදී අපි මූලික වශයෙන්ම ආපදාවට පත් වූ, ඒ කියන්නේ ගම් වතුරෙන්, ණය යෑම් වලින් තමන්ගේ සියලුම දේ අහිමි වූ දරුවන් වෙනුවෙන් තමයි අපගේ ප්‍රමුඛතාවය ලබා දෙන්නේ මේ සියලුම දේවල් අහිමි වූ දරුවන් වෙනුවෙන්. ඉතින් මේ ආපදා තත්ත්වයේදී ඔයාලගේ පොත්පැන් පැන්සල් ඔයාලට අහිමි වුණා නම් අපිට කතා කරන්න අපේ ශ්‍රී රණහංස පදනමේ දුරකථන අංකය තමයි 071 205 9934. මේ නම්බරයකට ඔයගොල්ලෝ WhatsApp කරන්න ඕනේ. ආපදාවට පත් වූ ඔබ මේ ඔබගේ විස්තර අපේ WhatsApp නම්බරයකට එවිය යුතුයි. ඒ වන්න ඕන තොරතුරු ටික තමයි මෙන්න මේ ටික. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඉල්ලීම් ලිපියක් මම කලින් සඳහන් කරපු අපේ WhatsApp නම්බරයකට එවන්න ඕනේ. ඒ ඉල්ලීම් ලිපියේදී ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕනේ ඕගොල්ලන්ගේ පන්සලේ නායක හාමුදුරන්ට, ඒ කියන්නේ පන්සලේ හාමුදුරන්ට කියලා ඔයා ආපදාවට ලක් වූ දරුවෙක්, ඒ නිසා ඔයා මේ වෙනකොට මේ පාසල් උපකරණ ලබා ගැනීම සඳහා සුදුස්සෙක් කියලා හාමුදුරන්ගේ අස්සන සහ සීල් එක සහිතව ඕගොල්ලෝ ලියුමක් එවන්න ඕනේ ශ්‍රී රණහංස පදනම සභාපතිතුමා කියලා. ඔබගේ විස්තර හාමුදුරන්ට කියලා තහවුරු කරලා ඔයාලා අපේ WhatsApp නම්බරයකට ඉල්ලීම් ලිපියක් එවන්න ඕනේ. අපි ඉස්සෙල්ලම හාමුදුරන්ගෙන් ඉල්ලීම් ලිපිය අරගත්තට පස්සේ ඕගොල්ලෝ කණ්ඩායමක් විදියට නම් මේක ඉල්ලුම් කරන්නේ. ඒ කියන්නේ ආපදාවට ලක් වූ ප්‍රදේශවාසීන් දරුවන් ගොඩාක් පිරිසක් ඉන්නවා නම් ඕගොල්ලෝ මෙන්න මේ විදියට කරන්න ඕනේ. ඉස්සෙල්ලම දරුවාගේ නම, ඊට පස්සේ දරුවා ඉගෙන ගන්න පාසල, ඊට පස්සේ දරුවා ඉගෙන ගන්න ශ්‍රේණිය, ඒ වගේම දරුවාව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක්. මේක අපිට අත්‍යවශ්‍යම දේ තමයි දරුවාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය. ඊට පස්සේ ඕගොල්ලෝ මේකේ අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න ඕන දෙයක් තමයි ඕගොල්ලෝ අයත් පළාත, දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. මොකද ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් අපිට තොරතුරු ලැබෙන නිසා අපි මේවා කොයි ප්‍රදේශද කියලා අපිට හොයාගන්න බැරි වෙන අවස්ථා එනවා. ඒ වෙලාවේදී අපහසුතාවයකට පත් වෙන්න පුළුවන් ඕගොල්ලෝ වගේම අපි. මොකද දරුවෙක් බලාගෙන ඉන්නවා Tamanට පොත් කට්ටලයක් ලැබෙයි කියලා. ඒ ලැබෙන තියෙන පොත් කට්ටලේ අහිමි වෙන්න පුළුවන් ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ පළාත, දිස්ත්‍රික්කය, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ඇතුළත් කරන්නේ නැත්නම් ඊට පස්සේ ඕගොල්ලෝ ගන්න නම් ලයිස්තුව තියෙන්නේ. ඒ නම් ලයිස්තුව ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ පන්සලේ හාමුදුරන්ට කියලා හාමුදුරන්ගේ නිල මුද්‍රාව, ඒ වගේම අස්සන දාලා මෙන්න මේ දරුවෝ කට්ටිය තමයි මේකට සුදුසුකම් ලබන්නේ කියලා අපේ 071 205 99 34 කියන WhatsApp දුරකථන අංකයට පැහැදිලි ඡායාරූපයක් අවශ්‍යයි. පැහැදිලි ඡායාරූපයක් නොමැති වීමෙන්, ඒ කියන්නේ අපැහැදිලි විදියට ඡායාරූපය වීමෙන් අපිට සමහර වෙලාවට ඔබගේ නිවැරදි තොරතුරු ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම ඕගොල්ලෝ පන්සලේ හාමුදුරන්ට කියලා ශ්‍රී රණහංස පදනමට ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කරන්න ඕනේ. නම් ලයිස්තුව වගේම ඉල්ලීම් ලිපිය WhatsApp දුරකථන අංකයට අපිට එවන්න ඕනේ. එහෙනම් කුඩා මල් කැකුළු වල අනාගතය අලංකාර කිරීමට ශ්‍රී රණහංස පදනමෙන් මේ දරන වෙහෙසට ඔබගේ සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතර අපගෙන් යම් අඩුපාඩුවක් වෙනවා නම් ඒකට අපිට සමාව වෙන්නත් කියලා අපි ඉල්ලා සිටිනවා.